එකයි දෙකයි තුනයි හතරයි පහයි රයිට් යාළුවනේ ඉතින් ඔන්න අද කතා කරන්න යන්නේ ඊටම වැදගත් දෙයක් ගැන. ඉතින් මම දන්නවා අපේ ගොඩක් කොල්ලෝ මේ මිස්ටේක් එක කරනවා ෆැෂන් වලදී. ඉතින් මේ ට්‍රවුසර් එකේ පොකට්ස් ඔක්කොම තමන්ගේ ළඟ තියෙන දේවල් වලින් පුරවගෙන තමයි එළියට යන්නේ. ඉතින් එක්සැම්පල් එකක් විදියට බබල් ගම් තියනවා නම් ඒක සාමාන්‍ය ලේන්සුවක් පාවිච්චි කරනවා නම් ඒක දානවා. වයිස් ස්මෝක් කරන කෙනෙක් නම් සිගරට් පැකට් එක දානවා. ඊට අමතරව ඔයාගේ ෆෝන් එක on top of that ඔයා මේ පර්ස් එකත් මේ පැත්තට දාලා මේ හරිය ඔක්කොම පුම්බගෙන තමයි එළියට යන්නේ. ඉතින් මේක මාරම වැරදි ප්‍රැක්ටිස් එකක්. මොකද මේ ට්‍රවුසර් එකේ ලස්සන තියෙන්නේ මේ ට්‍රවුසර් එක ඔයාගේ මේ බොඩි එකට ෆිට වෙලා ඒ බොඩි එකේ ෂේප් එක පේන්න තියෙද්දි තමයි මේ ට්‍රවුසර් එකේ ලුක් එක ඔයාට ගන්න පුළුවන්. ස්පෙෂලි ඔයාගේ මේ බට් එක මේ ටික ඊට අමතරව ඔයාගේ මේ ලෙග් ඒරියා එක මේ ටික ට්‍රවුසර් එකත් එක්කලා බොඩි එකේ ෂේප් එකට යන තරමට තමයි ඔයාගේ ට්‍රවුසර් එක ඒක ලස්සනට බලන කෙනෙක්ට පේන්නේ. ඉතින් ඔයා මේක වෙනුවට ඔයාගේ තියෙන පොකට්ස් වලට හැමදේම පුරවලා ඔයාගේ බොඩි එකේ ෂේප් එකක් පේන්නේ නැහැ ට්‍රවුසර් එකත් එක්කලා. ඉතින් ඒක හරිම කැතයි. රයිට් ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ පොකට්ස් වල තියෙන හැම දෙයක්ම අයින් කරලා කිසිම දෙයක් නැහැ මගේ පොකට්ස් වල. ඉතින් ඒකෙන් කොච්චර නීට් එකක් ඔයාගේ අවුට්ෆිට් එකට දුන්නද නැත්නම් ඔයාගේ බොඩි එකේ ෂේප් එකට මේ ට්‍රවුසර් එක පෙනෙද්දී කොච්චර නීට්ද කියන එක ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. ඔයා එහෙම හැම දෙයක්ම පුරවගෙන එළියට බැස්සාම ඔයාව දකින්න කෙනෙක්ට තේරෙනවා ඔයා ඕගනයිස් නැහැ නැත්නම් පිළිවෙලක් නැති කෙනෙක් කියන එක. ඉතින් මචංලා මේ වැරද්ද තවදුරටත් කරන්න එපා. ඉතින් ඒ වෙනුවට ඕගොල්ලන්ට කරන්න පුළුවන් මෙන්න මේ වගේ හෑන්ඩ් පර්ස් එකකට ඉන්වෙස්ට් කරන එක ලොකු ගණන් දීලා ගන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපෝඩ් කරන්න පුළුවන් ගානකට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හෑන්ඩ් පර්ස් එකක් ගත්තා නම් ඔයාට පුළුවන් ඔයාගේ තියෙන මේ හැම දෙයක්ම මෙහෙම සිම්පලි මේක අස්සට දාලා හෑන්ඩ් පර්ස් එක පාවිච්චි කරන්න. මොකද මේ හෑන්ඩ් පර්ස් එක පාවිච්චි කරද්දී ඒකිනුත් අමුතුම ලුක් එකක් දෙනවා ඔයාගේ අවුට්ෆිට් එකට. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා ඇති හරිම නීට් සහ බලන කෙනෙක්ට තේරෙනවා ඔයා හරිම නීට් නැත්නම් ඔයා ඕගනයිස් පර්සන් කෙනෙක් කියන එක ඔයාව දකින්න කෙනෙක්ට තේරෙනවා.